අද කාලේ ඔයාලගේ ස්මාර්ට් වොච් එකක් තියෙනවා කියන්නේ ඒක කොච්චර ප්‍රයෝජනවත් දෙයක්ද? ඔයාට ඔයාගේ ස්ටෙප්ස් කවුන්ට් කරන්න පුළුවන්. මම නම් ගොඩක් මගේ ස්මාර්ට් වොච් එක පාවිච්චි කරන්නේ මගේ ස්ටෙප්ස් මම කොච්චරක් ඇවිදලා තියෙනවද කියලා කවුන්ට් කරන්න. එහෙම නැත්නම් ඔයාට පුළුවන් ඔයාගේ මැසේජස් කියවන්න වැඩි වුණ නැහැ. ඔයාට වතුර බොන්න මතක් කරන්නත් ඔයාට ස්මාර්ට් වොච් එකක් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි අපි හිතන හැම තැනටම ස්මාර්ට් වොච් එකක් අඳිනවා කියන්නේ ඒක අපි වැඩි හිතන්නේ නැති වුණාට ඒක අපේ එලිගන්ස් එක නැති කරන්න පුළුවන් අපි කරන පොඩි ෆැෂන් මිස්ටේක් එකක්. ඉතින් මම දැකලා තියෙනවා ලස්සන ගෑනු ළමයි ලස්සනට සාරියක ඇඳලා ওই පාටිස් වල එහෙම ඉන්නවා මම දැකලා තියෙනවා. අර අතේ ලස්සන එලිගන්ට් වොච් එක වෙනුවට ඒගොල්ලන්ගේ මේ ස්මාර්ට් වොච් එක තමයි තියෙන්නේ. ඉතින් ඔයා මතක තියාගන්න ඕන දෙයක් තමයි දෙයක් ප්‍රැක්ටිකල් වුණ පළියට ඒක හැම තැනකටම ගැලපෙන්නේ නැහැ කියලා. ඇත්ත කතාව තමයි ගොඩක් ස්මාර්ට් වොචස් ගත්තොත් එහෙම ඒවා එලිගන්ස් එක පේන විදිහට නෙමෙයි ඩිසයින්ස් කරලා තියෙන්නේ. දැන් මගේ ස්මාර්ට් වොච් එක ගත්තොත් එහෙම ඒකේ කළු පාට ස්ට්‍රැප් එකක් තමයි තියෙන්නේ. සමහර අයගේ white color ස්ට්‍රැප් එකක් තියෙනවා. එහෙම නැත්නම් බල්කි ඩිසයින්ස් තියෙන ස්ට්‍රැප්ස් තියෙන ස්මාර්ට් වොචස් තියෙනවා. එහෙම නැත්නම් ස්ක්‍රීන් එක ටිකක් ලොකුවට තියෙන ස්මාර්ට් වොචස් තියෙනවා. මේවා ගොඩක් ගැලපෙන්නේ ජිම් වෙයා වලට. එහෙම නැත්නම් අපි කැෂුවල් ගමන් බිමන් යද්දි තමයි අපි ස්මාර්ට් වොච් එකක් පාවිච්චි කරන්න ඕනේ. ඔයා ලස්සන ඩ්‍රෙස් එකක් ඇඳලා එහෙම නැත්නම් ෆෝමල් වෙයා මොන හරි ඇඳලා ස්මාර්ට් වොච් එකක් අඳිනවා කියන්නේ ඒ කියන්නේ ඔයාගේ මුළු අවුට්ෆිට් එකේම වයිබ් එක නැති කරලා දාන්න පුළුවන්. ඉතින් එලිගන්ස් කියන්නේ දෙයක් කොච්චර ප්‍රැක්ටිකල් වුණත් ඒක අපේ බියුටි එක වෙනුවෙන් අත්හරින එක. විශේෂ අවස්ථාවන් වලට ඔයාලට පුළුවන් ලස්සන ක්ලාසික් වොච් එකක් එහෙම නැත්නම් ලස්සන ඩේන්ටි බ්‍රේස්ලට් එකක් තමයි හොඳම ඔප්ෂන් එක කියලා මම හිතන්නේ. ඊළඟ කාණේ විදිහට මම දකින්නේ වැරදි බෙල්ට් එක අඳින එක. ඉතින් බෙල්ට් එකක් කියන්නේ හරිම පොඩි ඇක්සසරි එකක්. නමුත් අපේ අවුට්ෆිට් එකට ඒකෙන් ලොකු ඉම්පැක්ට් එකක් කරන්න පුළුවන්. ඉතින් ඔයා හරි බෙල්ට් එක ඇඳුවොත් එහෙම ඔයාගේ අවුට්ෆිට් එකත් එක්ක ඒකෙන් ඔයාගේ මුළු අවුට්ෆිට් එකේම ලස්සන වැඩි කරලා දාන්නත් පුළුවන්. ඔයා වැරදි බෙල්ට් එක ඇඳුවොත් එහෙම ඔයාගේ මුළු අවුට්ෆිට් එකේ ලස්සන මේකෙන් නැති කරලා දාන්නත් පුළුවන්. ඉතින් අපි බලමු කට්ටිය කරන පොදු බෙල්ට් මිස්ටේක්ස් මොනවාද කියලා. ඔයා මහත බෙල්ට් එකක් තෝරගන්නවා නම් ඔයා එකටම හිතන්න ඕන දේ තමයි ඒක ඔයාගේ ශරීරයේ හැඩයට ගැලපෙනවද කියලා. සාමාන්‍යයෙන් ටිකක් මිටි මහත කෙනෙක් අපි හිතමු ටිකක් මහත බෙල්ට් එකක් තෝරගන්නවා කියලා. එතකොට ඒ කියන්නේ එයාගේ ශරීරය හරියටම දෙකට කැපිලා වගේ තමයි පෙන්වන්නේ. මේකෙන් ඔයාව තවත් මිටි සහ මහත කරලා පෙන්වන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා ගොඩක් හීනි බෙල්ට් එකක් අඳිනවා නම් විශේෂයෙන්ම ස්ට්‍රක්චර්ඩ් අවුට්ෆිට් එකක් එක්ක හරි මම ඔයගලන්ට මම හිතනවා ස්ට්‍රක්චර්ඩ් අවුට්ෆිට් එකක් කියන්නේ සමහර අය මොකක්ද කියලා දන්නේ නැතුව ඇතිනේ. ඒ නිසා මම ඒකට ඔයාලට එක්සැම්පල් එකක් දෙන්නම්. පළවෙනි එක්සැම්පල් එක ගත්තොත් එහෙම ඒ ඩ්‍රෙස් එක ඔයා ඇවිදිද්දි ලස්සනට මූව් වෙනවා. ඒ වගේම සොෆ්ට් ෆීල් එකක් තමයි තියෙන්නේ. ඒ වගේම ස්ට්‍රෝං ෂේප් එකක් ලොකු ෂේප් එකක් මේ ඩ්‍රෙස් එකේ නැහැ. එතකොට පළවෙනි ඩ්‍රෙස් එක ස්ට්‍රක්චර්ඩ් අවුට්ෆිට් එකක් නෙමෙයි. එතකොට අපි දෙවෙනි එක්සැම්පල් එක ගත්තොත් එහෙම ඒ ඩ්‍රෙස් එක ඔයාගේ ඉනහරිය හොඳින් හක් කරලා පෙන්නනවා. ඒ වගේම තමයි එක තැන මේ ඩ්‍රෙස් එක තියෙනවා. ඔයාගේ ශරීරය හොඳට ඩිෆයින් කරලා තමයි පෙන්වන්නේ. එතකොට දෙවෙනි එක්සැම්පල් එක ගත්තොත් එහෙම ඒක ස්ට්‍රක්චර්ඩ් අවුට්ෆිට් එකක්. තව එක්සාම්පල්ස් අපි බලමු ස්ට්‍රක්චර්ඩ් අවුට්ෆිට් එකකට ඔයාලට ගන්න පුළුවන් ෆිටඩ් බ්ලේස් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ටේලර්ඩ් පෑන්ට්ස් වෙන්න පුළුවන්. පෙන්සිල් ස්කර්ට් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ෆිටඩ් ඩ්‍රෙසස් උත් අපිට ස්ට්‍රක්චර්ඩ් අවුට්ෆිට් එකක් විදිහට එක්සාම්පල් විදිහට ගන්න පුළුවන්. එතකොට ඔයා ගොඩක් හීනි බෙල්ට් එකක් ස්ට්‍රක්චර්ඩ් අවුට්ෆිට් එකක් එක්ක ඇඳහම හරියට ඩිෆයින් කරලා පෙන්නන්නේ නැහැ. විශේෂයෙන්ම ඔයා උස ටිකක් කර්වි කාන්තාවක් නම් ගොඩක් හීනි බෙල්ට්ස් ඔයාලට ගැලපෙන්නේ නැහැ. ඒකෙන් අර කන්ට්‍රාස්ට් එකක් ගෙනල්ලා දෙන්නේ නැහැ. බැලන්ස් ලුක් එකක් ගෙනල්ලා දෙන්නේ නැහැ. ඉතින් ඔයා කොහොමද ඔයාලට ගැලපෙන නිවැරදි බෙල්ට් එක තෝරගන්නේ? ඔයා ගොඩක් මිටි කෙනෙක් නම් ඔයාට ටිකක් මීඩියම් පළලක් තියෙන බෙල්ට්ස් ඔයාට තෝරගන්න පුළුවන්. මේකෙන් ඔයාගේ ඉන්න හොඳින් ඩිෆයින් කරලා පෙන්නනවා. අර ඔයාගේ ශරීරය දෙකට කපලා වගේ පෙන්වන්නේ නැහැ. එහෙම නැත්නම් ඔයා ගොඩක් උස එහෙම නැත්නම් කර්වි කෙනෙක් නම් ඔයාට ටිකක් පළල බෙල්ට් එකක් තෝරගන්න පුළුවන්. මේකෙන් ඔයාගේ ෂේප් එක තවත් එන්හාන්ස් කරලා පෙන්වන්න පුළුවන්. ඉතින් හැම වෙලෙම අවුට්ෆිට් එක ගැන හිතන්න. ඔයා ෆ්ලෝවි ඩ්‍රෙසස් වගේ තෝරගන්නවා නම් ඔයාට හීනි බෙල්ට්ස් තෝරගන්න පුළුවන්. ඔයා ස්ට්‍රක්චර්ඩ් අවුට්ෆිට් එකක් තෝරගන්නවා නම් ටිකක් පළල බෙල්ට් එකක් ඔයාට තෝරගන්න පුළුවන්. සමහර වෙලේට අපි පාරේ යද්දී අපිට දකින්න ලැබෙන දෙයක් තමයි සමහර අයට හරියටම තමුන්ගේ ශරීරයට ගැලපෙන ජීන් එක තෝරගන්න දන්නේ නැහැ. ඉතින් ඔයා වැරදි ජීන් එක ඇඳුවොත් එහෙම ඒකෙන් ඔයාගේ මුළු අවුට්ෆිට් එකේ ලස්සනම නැති කරලා දාන්න පුළුවන්. අපි හැමෝ ළඟම ජීන්ස් තියෙනවානේ. අපි හැමෝගෙම වෝඩ්‍රොබ් එකේ ජීන්ස් තියෙනවා. එතකොට ඔයා දැනගෙන ඉන්න ඕනේ ඔයාගේ ශරීරයට හරියටම ගැලපෙන ජීන් එක මොකක්ද කියලා. ඔයා පෙටිට් කෙනෙක් නම් වැඩිය උස නැති කෙනෙක් නම් ඔයාගේ බෙස්ට් ඔප්ෂන් එක තමයි ඔයා හයි වේස්ටඩ් ජීන්ස් තෝරගන්න එක. මේකෙන් ඔයාට දිග කකුල් දෙකක් තියෙනවා කියලා පෙන්නනවා. උදාහරණ විදිහට ඔයාට ස්ට්‍රේට් ලෙග් ජීන්ස් තෝරගන්න පුළුවන්. එහෙම නැත්නම් ක්‍රොප් විදිහට තියෙන ඇන්කල් ලෙන්ග් ජීන්ස් ඔයාට තෝරගන්නත් පුළුවන්. ඔයා මග හරින්න ඕනේ බැගි ජීන්ස් එහෙම නැත්නම් එක්ස්ට්‍රා වයිඩ් ලෙග් ජීන්ස්. මොකද මේ වලින් ඔයාව තවත් කොට කරලා තමයි පෙන්වන්නේ. ඒ වගේම ඔයා කර්වි කෙනෙක් නම් අවර්ග්ලාස් ටයිප් බොඩි එකක් තියෙන කෙනෙක් නම් ඔයාට හයි වේස්ටඩ් එහෙම නැත්නම් මිඩ් වේස්ට් ජීන්ස් තෝරගන්න පුළුවන්. ටිකක් ස්ට්‍රෙච් එකක් එක්ක තියෙන ජීන්ස් තෝරගන්න. මොකද ඒ වලින් ඔයාගේ ඉන්න හොඳින් හක් කරන්නත් පුළුවන්.
අර හිප්ස් හරියෙන් පොඩක් අර මිරිකිච්ච ගතියක් හිරවෙච්ච ගතියක් එතකොට පෙන්වන්නේ නැහැ. ඔයාට ස්ට්‍රේට් ලෙග් ජීන්ස් තෝරගන්න පුළුවන්, බූට් කට් ජීන්ස් එහෙම නැත්නම් වයිඩ් ලෙග් ජීන්ස් උත් තෝරගන්න පුළුවන්. මේකෙන් ඔයාගේ කර්ව්ස් හොඳින් බැලන්ස් කරන්න පුළුවන්. ඒ වගේම ගොඩක්ම ස්කිනි ජීන්ස් උත් ඔයා මගහරින්න ඕනේ. ඔයා ගොඩක් උස කෙට්ටු කෙනෙක් නම් ඔයාට මිඩ් රයිස් එහෙම නැත්නම් හයි රයිස් ජීන්ස් ගොඩක් හොඳින් ගැලපෙනවා. මේ වලින් ඔයාගේ ඉන්න හොඳින් ඩිෆයින් කරලා පෙන්වන්න පුළුවන්. ඒ වගේම තමයි වයිඩ් ලෙග් ජීන්ස් එහෙම නැත්නම් ෆ්ලෙයාර් ජීන්ස් එහෙම නැත්නම් රිලැක්ස් ස්ට්‍රේට් ලෙග් ජීන්ස් උත් ඔයාට ගොඩක්ම හොඳින් ගැලපෙනවා. හොඳ වොලියුම් එකක් ඇඩ් කරනවා වගේම ඔයාගේ ප්‍රොපෝර්ෂන්ස් හොඳින් බැලන්ස් කරන්න පුළුවන්. ඔයා මගහරින්න ඕන ගොඩක්ම ස්කිනි ජීන්ස්. මොකද මේ වලින් ඔයාගේ කකුල තවත් දිග කරලා තමයි පෙන්වන්නේ. ඊළඟට ඔයාගේ ශරීරයේ උඩ කොටස පොඩ්ඩක් අඩුවෙන් ශරීරයේ යට කොටස පොඩ්ඩක් වැඩියෙන් තියෙන අය. අපි කියන ටිකක් අර පළල් ලොකුලක් තියෙන අය එන ඒ වගේ අයට ගොඩක්ම හොඳින් ගැලපෙනවා බූට් කට් ජීන්ස් එහෙම නැත්නම් ස්ට්‍රේට් ලෙග් ජීන්ස්. මේ වලින් ඔයාගේ කකුල් සහ ඔයාගේ හිප්ස් හොඳින් බැලන්ස් කරන්න පුළුවන්. කකුල් සහ හිප්ස් වල ප්‍රොපෝර්ෂන්ස් හොඳින් බැලන්ස් කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාට හයි වේස්ටඩ් ජීන්ස් තෝරගන්නත් පුළුවන්. ඒ වගේම ඔයා මග හරින්න ඕන ගොඩක්ම ටයිට් ස්කිනි ජීන්ස්. මේ වලින් ඔයාගේ හිප්ස් තවත් හයිලයිට් කරලා තමයි පෙන්වන්නේ. සහ ඔයා මග හරින්න ඕනේ අර ඔයාගේ හිප් ඒරියා එකේදී අර හෙවි එම්බ්ලිෂ්මන්ට්ස් ගිහිලා තියෙන්නේ. ඔකේ එක ඩීටේල්ස් වගේ ගිහිලා තියෙන්නේ. මෙන්න මේ වගේ ඒවා ඔයා මග හරින්න ඕන. මොකද ඒ වලින් ලොකු අවධානයක් ඔයාගේ හිප්ස් වලට ගෙනලා දෙනවා. ඒ වගේම ඔයාගේ ශරීරයේ මැද හරිය ටිකක් විශාලව පිටලා තියෙනවා නම්, ටිකක් බඩ හරිය වැඩිපුර තියෙනවා නම්, ඔයාලට ටිකක් ලොකු ස්ට්‍රෙච් එකක් එක්ක තියෙන මිඩ් රයිස් ජීන්ස් තමයි ගොඩක්ම හොඳින් ගැලපෙන්නේ. මොකද ඔයාගේ ඉන හරිය ස්මූත් අවුට් කරලා මේකෙන් පෙන්වන්න පුළුවන්. ඉතින් ඔයාට ස්ට්‍රේට් ලෙග් ජීන්ස් එහෙම නැත්නම් රිලැක්ස් ෆිට් ජීන්ස් තෝරගන්න පුළුවන්. හැබැයි ඒවත් අර ශරීරයේ මැද හරියෙන් ගොඩක්ව ටයිට්ව තියෙනව තෝරගන්න එපා. ඇඟටම ගොඩක් තදට තියෙනව තෝරගන්න එපා. ඒ වගේම ඔයා මග හරින්න ඕන දෙයක් තමයි ලෝ රයිස් ජීන්ස්. ඒ කියන්නේ ගොඩක්ම ඉන පල්ලෙහාට තියෙන ජීන්ස් තෝරගන්න එපා. මොකද ඒකෙන් අර ඉන හරියෙන් පොඩ්ඩක් දෙකට කපලා වගේ පෙන්වන්න පුළුවන්. මොන ට්‍රෙන්ඩ් එක ආවත් ඔයාගේ ශරීරයට හැම වෙලෙම ගැලපෙන ජීන් එක තෝරගන්න. තෝරගන්න ජීන් එක ඔයාගේ ස්වභාවික ඇඟේ හැඩය තවත් එන්හෑන්ස් කරලා පෙන්වන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම තමයි මම හිතන්නේ එලිගන්ස් කියන්නේ ඔයාට ගැලපෙන දේ මොකක්ද කියලා තෝරගන්න එක සහ ඒක හොඳ ආත්ම විශ්වාසයක් ඇතුව අඳින එක. හරි ඊළඟ මිස්ටේක් එක තමයි වැඩි ගොඩ දෙනෙක් හිතන්නේ නැතුව කරන මිස්ටේක් එකක්. ඒ තමයි හෙයාර් ටයි එකක් එහෙම නැත්නම් ස්ක්‍රන්ච් එකක් ඔයාගේ අතේ දාගෙන යන එක. ඉතින් මම මතක තියාගන්න ඕන කාරණයක් තමයි හෙයාර් ටයි එකක් එහෙම නැත්නම් ස්ක්‍රන්ච් එකක් කියන්නේ ඔයාලට අතේ දාගෙන යන්න තියෙන ඇක්සසරි එකක් නෙමෙයි. හෙයාර් ටයි එකක් තියෙන්නේ ස්ක්‍රන්ච් එකක් තියෙන්නේ ඔයාගේ කොණ්ඩෙට දාන්න මිසක් අතේ දාගෙන යන්න නෙමෙයි. ඉතින් කෙනෙක් මෙහෙම දැක්කහම සමහරට ඔයාලා ලොකු ස්ක්‍රන්ච් එකක් අපි දැකලා තියෙනවා වෙල්වෙට් ස්ක්‍රන්ච් තියෙනවා එක එක පාට කලර්ෆුල් ස්ක්‍රන්ච් තියෙනවා. ගොඩක් අය අඳුමට මැච් කරලා ස්ක්‍රන්ච් දානවානේ. එතකොට මෙහෙම දාගෙන ගියාම ඔයා කිසිම පිළිවෙලක් නැති කෙනෙක් කියලා හිතෙන්න පුළුවන් සහ මට හිතෙනවා ඒකෙන් අර ඔයා කොච්චර ලස්සන එක්ස්පෙන්සිව් අවුට්ෆිට් එකක් ඇඳලා ඒකෙන් ඔයාගේ අවුට්ෆිට් එකේ ලස්සන හැම පිටින්ම නැති කරලා දාන්න පුළුවන් කියලා. ඉතින් ඔයා හිතන්න ඔයා ලස්සන ඇඳුමක් ඇඳලා පොඩි හීල් එකක් එහෙම දාලා ජුවලරි එහෙම ලස්සනට පාවිච්චි කරලා ඒත් එක්කම ඔයාගේ අතේ ඇඳුමට ගැලපෙන්න ලොකු වෙල්වෙට් ස්ක්‍රන්ච් එකකුත් දාගෙන යනවා කියලා කෙනෙක්ට මේක ලස්සනයි කියලා හිතෙන්න පුළුවන්ද? ඒකෙන් ඔයාගේ මුළු අවුට්ෆිට් එකේ වයිබ් එකම නැති කරලා දාන්න පුළුවන්. ඉතින් මේකෙන් ලොකු අවධානයක් ඔයාගේ ස්ක්‍රන්ච් එකට එනවා. මේ විදිහට ලොකු ස්ක්‍රන්ච් එකක් ඔයාගේ අතේ දාන් යද්දී හරිම කැෂුවල් ලුක් එකක් තමයි ඒකෙන් එන්නේ. සහ ස්කූල් යන ගර්ල් කෙනෙක්ගේ වයිබ් එකක් තමයි මේකෙන් එන්නේ. ඔයා ස්ක්‍රන්ච් එක අතේ දාගෙන යද්දී. ඉතින් ඔයාලට පුළුවන් ඔයාගේ බෑග් එකේ එහෙම නැත්නම් ඔයාගේ පර්ස් එකේ ඔයාගේ පොකට් එකේ මේක දාගෙන යන්න. අතේ මැණික් කටුව ළඟින් මේක දාගෙන යනවට වඩා. ඉතින් මම තව පොයින්ට්ස් කීපයක් මෙතන කතා කරා. නමුත් මයික් එක ඔෆ් වෙලා නිසා ඒක මුකුත් රෙකෝඩ් වෙලා නැහැ සවුන්ඩ්ස්. ඉතින් මම හින්දා වීඩියෝ එක එතනින් නවත්තනවා. මං හිතනවා ඔයාලට වීඩියෝ එක ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. ඉතින් අපි මේ වගේම කතා බහකින් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.